කතාවක් අහලා තියෙනවද ගෑනු ළමයෙක්ව යක්ෂණියක් කරන්නත් පිරිමි ළමයෙක්ට පුළුවන් දේවතාවියක් කරන්නත් පිරිමි ළමයෙක්ට පුළුවන් කියලා. ඒ වගේම තමයි ගෑනු ළමයෙක්ගේ ජීවිතේ අපායක් කරන්නත් පිරිමි ළමයෙක්ට පුළුවන් දිව්‍ය ලෝකයක් කරන්නත් පිරිමි ළමයෙක්ට පුළුවන්. අද අපි කතා කරමු ගෑනු ළමයෙක්ගේ ජීවිතේ අපායක් කරපු පිරිමි ළමයි ටිකක් ගැනයි දිව්‍ය ලෝකයක් කරපු පිරිමි ළමයෙක් ගැනයි. අද මම රිවිව් කරන්නේ මෙන්න මේ පොත. මේකේ නම තමයි පාට කන්නාඩි. මේක ලියලා තියෙන්නේ කෞශල්‍යා ප්‍රනාන්දු. මේක අසලියා ප්‍රකාශනයක්. මම දැන් මේක කතාව පැත්තට චුට්ටක් එන්නම්. මේකේ ප්‍රධාන චරිත වෙන්නේ නෝරා. එමත් නැත්නම් රෝමි කියලා ගෑනු ළමයෙක්. රෝමි කියන්නේ කැම්පස් කාඩ් එක. ඉතින් මේ රෝමිගේ ජීවිතේ එයාගේ ජීවිතේට වෙස් වලාගෙන එන කියන්නේ ආදරේ විදිහට වෙස් වලාගෙන එන පිරිමි ළමයි නිසා වැරදිලා තමයි තියෙන්නේ. ඉතින් ආදරේ කියන මෙන්න මේ දේ නිසා එයා මුලාවක ඉන්නේ. කියන්නේ ආදරේ කියලා තෝරගත්ත පිරිමි අය එයාව රවට්ටන එක තමයි කරන්නේ සැරින් සැරේ ඇවිල්ලා. ඉතින් මේ දේවල් එක්ක අවුල් වෙලා තියෙන එයාගේ ජීවිතේ හරිම ලස්සන විදියට ඉවර වෙන කතාවක් තමයි මේකේ තියෙන්නේ. ඒත් එක්කම මේකේ ඉන්නවා නූරි කියලා හරි ලස්සන යාළුවෙක්. මේ රෝමිගේ හැම දෙයකටම එයා තමයි ඉන්නේ. වැරද්දක් වෙනකම් බලන් ඉන්න යාළුවෝ වැඩි වුණාට වැරදි හරි ගස්සන යාළුවෝ හරි අඩුයි කියලා කතාවක් තියෙනව නේද? ඉතින් නූරිලා වගේ ගෑනු ළමයි හැම යාළුවෙක්ටම හම්බෙන්නේ නැහැ. විශේෂයෙන්ම ගෑනු ළමයින්ට නූරිලා වගේ ගෑනු ළමයි හම්බෙන්නේ නැහැ යාළුවෝ විදිහට. ඉතින් මේ කතාවේ ඇතුලේ එන්නේ එහෙම හරි අපූර්ව ලස්සන යාළුකමක් ගැනත් කතා වෙනවා. ඒත් එක්කම පිරිමින්ගෙන් බැට කාලා පිරිමි එපා වෙලා පිරිමි කියන සංහතියම එපා වෙච්ච ගෑනු ළමෙක්ට හරි ලස්සන විදිහට පිරිමි ආත්මයක්ම සැනසීම අරන් එනවා මේ කතාව ඇතුළේදී. ඉතින් මේ කෞශල්‍යා ප්‍රනාන්දු කියන්නේ හරි ලස්සන විදිහට ගෑනු ළමයින්ගේ කතා ලියන හොත කෙනෙක්. මම මෙයාගේ ශ්වේත කියන පොතත් කියවුවා. ඒකිනුත් ගෑනු ළමයින්ට ගන්න ගොඩාක් ආදර්ශ තියෙනවා. ඉතින් මේ පාට කන්නාඩි කියන්නේත් එහෙම හරි ලස්සන විදිහට ලියපු කතාවක්. අනිවාර්යයෙන්ම ගෑනු ළමෙක් මේක කියවන්න ඕනේ. මම රෙකමන්ඩ් කරනවා. ඉතින් මේ කියවලා තියෙන අය කමෙන්ට් එකක් දාන්න යන්න කොහොමද පොත කියලා. ඒ වගේම කියපු නැති අය අනිවාර්යෙන් කියවන්න. හරිම ලස්සන පොතක්.